ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ ඒ අසිරිමත් වූ මහා ආනුභාවය මුළු ජාතියට දායාද වන මොහොතක්. අපතරම් වාසනාවන්ත පිරිසක් මේ මිනිස් පියසේ වෙන කිසි තැනකින් මුණ ගැසෙන්නේ නැහැ. ඇයි පින්වතුනි, අපට විතරයි මේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ නම් වූ අසිරිමත් නිධානය සිතුමින මුණ ගැසුනේ. සැබවින්ම පින්වතුනි, මේ වගේ මොහොතක අපි හැමදෙනා ලැබූ මේ වාසනාවේ මහිමය කෙසේ නම් කියන්නද? බුදුරජාණන් වහන්සේ එදා උපවත්තන සාල වන උද්‍යානයේදී මතු වංශ පරම්පරාවේ සැනසෙල්ල ගැන හිතලයි ද්‍රෝණයක් පමණ ශ්‍රී ශරීරයේ ධාතුන් වහන්සේලා ශ්‍රී ශරීරයේ ධාතුන් වහන්සේලාගෙන් හරියටම 8න් 1කට වැඩි ප්‍රමාණයක් එකම තැනක තැන්පත් වෙලා මතු ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේ ඉදි වෙනවා කියලා දැක වදාරලා අදිෂ්ඨාන බල පිහිටෙව්වේ. ඒ අදිෂ්ඨානය හරි පුදුම සහගතයි. මේ මුළු තුන් ලෝකයේ නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වල හෝ ඉන් ඔබට මේ අනන්ත අවකාශයේ යම් තැනක 31 භවතලයන්හින් සැදුම්ලත් ලෝක ධාතු වේ නම් ඒ සියල්ල අතර මේ ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ ධාතු ගර්භයේ පමණයි ඒ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන වශයෙන් මැවී ගිය රන්ටැස් විහිදෙන සිරිපාපියුම් දරන 18 රියන් සැතපෙන බුද්ධ රූපය අද පවා මේ දෙවි මිනිසුන්ට ආශිර්වාදයක් වෙමින් වැඩ සිටින්නේ. ඒක සත්‍යයක්මයි. මේ අපි තන්පත් වෙලා බණපදයට සබන් දෙන බටහිර දිසාවේ හරියටම ඒ දුටුගැමුණු මහා මිහිපදිදුන් ඉදි කරන ලද පරිනිර්වාණ මංචකය හා සදිසි සත්‍රුවනින් නිම වූ මණ්ඩපය මත ද්‍රෝණයක් පමණ ශ්‍රී ශරීරයේ ධාතුන් වහන්සේලා විසින් ඒ අසිරිමත් බුද්ධ රූපය මවාගෙන වැඩ සිටිනවා. පුරා 5000 කාලයක් වැඩ ඉඳලයි ඒ බුද්ධ රූපය මේ ලෝකෙන් අතුරුදන් වෙලා යන්නේ. යම් දවසකද ඒ බුද්ධ රූපය මේ ලෝකෙන් අතුරුදන් වෙලා යන්නේ, අන්න එදාට මේ බුද්ධ ශාසනයේ අවසානය සටහන් වෙනවා. එහෙනම් පින්වතුනි, ඒ දක්වා වැඩ සිටින ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමානවම වගේ වැඩ සිටින යම් භූමියක් වේ නම්, අදටත් රන්ටැස් විහිදුවන යම් භූමියක් වේ නම්, අදටත් දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ වලින් සෝභමානව මැවී ගිය යම් බුද්ධ රූපයක් වේ නම්, ඒ මේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ සුවඳ හමන ධාතු ගර්භයේ පිහිටි ඒ මහා නිර්මිත බුද්ධ රූපයයි. එහෙනම් හිත හිතා සැනසෙන්න පුළුවන් මොහොතකට, අවස්ථාවකට, භූමියකට සැපත් වූ මේ මිනිස් පිරිස මොන තරම්නම් වාසනාවන්තද?